ආයුබෝවන්. ඔයාලගේ පැංචත් අසනීපෙන්ද? කනවා හොරයිද? එහෙනම් අපි අද කතා කරමු අසනීප බබාලට කොහොමද කෑම දෙන්නේ කියලා. ඉතින් බබෙක් අසනීප වෙනවා කියන්නේ අම්මෙක්ට ටිකක් හරි අමාරු දෙයක් නේද? ඉතින් මෙන්න මේ කාලෙදී බබාගේ වර්ධනය පවත්වා ගන්න නම් අසනීප වුණත් බබාගේ පෝෂණය ගැන අපි ගොඩක් හිතන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අසනීපයක් වුණොත් සාමාන්‍යයෙන් බබෙක්ට වමනේ ඒ වගේම උණ සෙම් ප්‍රතිශාව වගේ හේතු නිසා එයාලට ආහාරවල රස දැනෙන්නේ නැහැ. ඒ නිසා අප්‍රිය ගතියක් බබාට තියෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙදි බබා ටිකක් දුර්වලයිනේ. ඒ නිසා එයාට කන්න කම්මැලිකමක් වගේ දෙයක් ඇති වෙන්නත් පුළුවන්. බොහෝ විට මෙන්න මේ වගේ බබාලට අසනීප වුණාම එක අයගේ මිත්‍යා මත උපදෙස් මත සමහර කෑම වර්ග බබාලට නොදී ඉන්න පුළුවන්. ඒ වගේම කෑම ගත්ත ගම වමනේ යනවා නම් දියර වගේ මල පහ පිට වෙනවා නම් බබාට අම්මලා ටිකක් කෑම දෙන්න බය වෙන්නත් පුළුවන්. ඉතින් රෝගයක් එක්ක වුණත් සටන් කරන්න බබාට ශක්තිය ඕනේ. ඉතින් අපි බබාගේ පෝෂණය ගැන බලලා එයාට හරියට කෑම ටික දී ගන්න බැරි වුණොත් එහෙම ඒ තුලින් එයා මන්ද පෝෂණයට පත්වීමේ අවදානමක් උනත් තියෙනවා. ඒ වගේම ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. මෙන්න මේ හේතුව හින්දා දිගින් දිගටම එක ළඟ බබා රෝගී වෙන්න උනත් පුළුවන්. ඒ වගේම රෝගයේ දරුණු වීමේ අවදානමත් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා බබෙක් ලෙඩින් ඉන්නකොටත් බබා සුව වෙමින් ඉන්නකොටත් අනිවාර්යෙන් වැඩිපුර පෝෂණයක් මේ කාලෙදී අපි බබාලට දෙන්න ඕනේ. ඒ නිසා ඔයාගේ බබත් අසනීපෙන් නම් ඉන්නේ වෙනදට වඩා කාලයක් අරගෙන බබාට ආදරෙන් කෑම දෙන්න. ඒ වගේම වරකට දෙන ප්‍රමාණය ටිකක් අඩු කරන්න. මොකද බබාලා ටිකක් රහ දෙනව අඩු වෙනකොට කනවා හොරයිනේ. ඒ හින්දා වරකට දෙන ප්‍රමාණය අඩු කරලා හැබැයි දෙන වේල් ගාන වැඩි කරන්න ඕන. දවසට 7-8 පාරක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වේල් ගාන වැඩි කරලා බබාලට දෙන්න පුළුවන්. දරුවා සාමාන්‍යයෙන් කන්න ආස කෑම වර්ග පෝෂ්‍යදායී විදිහට මේ කාලෙදී හදලාද. ඒ වගේම බබාලට බලෙන් කවන්න යන්න එපා. එතකොටත් බබාලා කන එක ටිකක් තවත් අඩු වෙනවා. ඒ වගේම අම්මලට හිතෙන්න පුළුවන් මේ කාලෙදී මස් මාළු බිත්තර වගේ දේවල් කැවුවොත් එහෙම ඒක ටිකක් දිරව ගන්න අපහසුයි කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. බබාට ඇලර්ජි මොකොත් නැත්තම් ඔයාට අනිවාර්යෙන් මේ කාලෙදී මස් මාළු බිත්තර දෙන්න පුළුවන්. මොකද මේ කාලේ පෝෂණය වැඩියෙන් ඕනේනේ. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් පෝෂණය දිගටම එක විදිහට පවත්වා ගන්න. ඒ වගේම බබාගේ කෑම ටික හදනකොට උකු පොල් කිරි, බටර්, මාජරින් වගේ එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම කෑම එක මෘදු වෙනවා වගේම හොඳ සුවඳක් එනවා. ඒ වගේම රසත් වැඩි වෙනවා. ඉතින් ඔයාලගේ බබා කන්න ආස වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කාලෙදී බබා කන බොන අඩු වෙනකොට බබා විචලනය වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඒ හින්දා දියර වර්ග වැඩිපුර දෙන්න ඕනේ. පළතුරු යෝෂ, වතුර, මව්කිරි බොන බවෙක් නම් මව්කිරිත් අනිවාර්යෙන් වැඩිපුර දෙන්න ඕනේ වැඩි වාර ගණනක්. ඒ වගේම අනිවාර්යෙන් බබෙක් අසනීපෙන් නම් ඉන්නේ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න එක වඩාම හොඳයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ අනිත් කාරණේ තමයි බබෙක් හොඳ වෙනකොටත් අනිවාර්යෙන් පෝෂණය තව අපි වැඩිපුර දෙන්න ඕනේ. මොකද සුවය ලබනකොටත් එයා වෙනදට වඩා ආහාර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ දෙන ආහාර පෝෂ්‍යදායී විදිහට හදලා දෙන එක අම්මලා බලා ගන්න ඕනේ. හැබැයි බබා හොඳින් සුවය ලැබුවට පස්සේ අපි අර කෑම වේල් ගාන මුලින් වැඩි කරානේ. මව්කිරි දෙන බබෙක් නම් මව්කිරි වේල් ගානත් වැඩි කරානේ. එතකොට බබා හරි බරට ආය ආවට පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට ආය ආවට පස්සේ අන්නේ අපි වැඩි කරපුවා ආයෙ ටිකක් අඩු කරන්න ඕනේ. මොකද නැත්තම් ඒකත් බබාගේ වර්ධනයට බලපානවනේ. ඉතින් පැංචෙක් රෝගී වුණාම පෝෂණය වගේම අම්මගේ පවුලේ අයගේ රැකවරණය ආදරය වැඩිපුර බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් බබාගේ පසු වර්ධන අවදිවලදී මේවා බලපානවා. ඒ නිසා බබෙක් අසනීපෙන් නම් ඉන්නේ අනේ සැඩවැර කරන්නේ නැතුව තමන්ගේ ඇකේ තියාගෙන බබාව හුරතල් කර කර එයාව ශක්තිමත් කරන්න පුළුවන් අම්මලට. ඉතින් මේ වගේ දැනුම තවත් අම්මලට දැනගන්න ෂෙයා කරගෙනම යන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අම්මට පැටියට ආදරෙන් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.